Hi guys, අද කතා කරමු Affinity ගැන. කොහොමද යාළුවනේ? ඉතින් everything is live YouTube channel එකත් එක්ක යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. එතකොට අද කතා කරන්න යන්නේ හැමෝම දන්න Adobe Photoshop කියන software එක වෙනුවට ඒකත් එක කරට කර යන්න පුළුවන් අලුත් software එකක් හඳුන්වලා දීලා තියෙනවා Canva ආයතනෙන් Affinity කියලා. මේ software දෙක අතර තියෙන ලොකුම වෙනස තමයි Adobe Photoshop කියන software එක අපි ගෙවීමක් කරලා ගන්න ඕනේ. එතකොට Affinity කියන software එක fully free software එකක්. ඒක තමයි ලොකුම වෙනස තියෙන්නේ මේ software දෙක අතර. ගොඩක් වටින software එකක්. එතකොට අද පොඩි quick review එකක් කිව්වට review එකක් වගේ, ඒ කියන්නේ downloading එක setup කරගන්න විදිය ගැන විතරේ පොඩි වීඩියෝ එකක්. ඉස්සරහට මේකේ features ගැන අනිත් සියලුම තොරතුරු වෙනත් වීඩියෝ එකකින් මම channel එකට upload කරනවා. දැන් බලමු මේක download කරගන්න කොහොමද කියලා. මුලින්ම ඕගොල්ලෝ use කරන browsing software එක මම නම් use කරන Chrome browser එක. ඕගොල්ලෝ use කරන software එකට ගිහිල්ලා Affinity කියලා search කරන්න. එතකොට search කරාම මුලින්ම එනවා website එක. මුලින්ම website එක click කරන්න. එතන website එක click කරාම මේ මෙතනත් වෙනවා Affinity by Canva කියලා. එතන get Affinity කියන එක click කරන්න. මගේ internet connection එක හොඳ කම නිසා ටික වෙලාවක් යනවා. එතන තමයි fully free of charge. මෙතන sign up to download කියන එක දෙන්න. එතකොට එනවා interface එක අර අපේ Affinity account එකක් හදාගෙන මම නම් දැනට already account එකක් හදලා තියෙන්නේ. ඒක නිසා මම තියෙන account එකම connect කරනවා. නැත්තම් මෙතන Google, Facebook නැත්තම් වෙනත් option ටිකක් තියෙන එතනින් ගිහිල්ලා මුලින්ම account එකක් create කරන්න. Canva account එකක් තියෙනවා නම් Canva එකෙන්ම connect කරගන්න පුළුවන් Canva account එකම. එතකොට මෙතන දැන් පෙන්නනවා desktop Mac OS වලට download කරගන්න මෙතනින් download කරගන්න පුළුවන්. ඒක click එකකින්. නැත්තම් desktop Windows වලට download කරනවා නම් මෙතන option කිහිපයක්ම තියෙනවා. normal PC එක normal desktop එක ගන්න MSI exe x64 කියන option එකෙන් තමයි download කරන්න තියෙන්නේ. දැන් මම ඉතින් ඒක click කරනවා. එතකොට පේන්නේ නැති මෙතනින් downloading එක වෙනවා. මෙතන පොඩි MB ප්‍රමාණයත් MB 614 වගේ පොඩි software එකක් Adobe Premiere software එකත් එක්ක බලනකොට හරි. ඉතින් download වෙන කෙනෙකුට මගේ internet connection එක හොඳකම නිසා ඉක්මනට download කරගන්න පුළුවන්. පොඩි වෙලාවක්ම download වෙනවා. A few moments later. හරි, ඉතින් දැන් software එක download වෙලා තියෙන්නේ. අපි click කරලා බලමු මොන වගේද downloading path එක කියලා. load වෙනවා ඉතින් load වුණා. මෙතන ඉතින් ඔයගොල්ලන්ගේ C drive එකේ මොන folder එකට download වෙන්න කියලා තියෙන්නේ. මෙතන මගේම ඔටෝම select වෙලා තියෙනවා. ඉතින් මම select කරන්නේ. ඔයගොල්ලන් මෙහෙම නැතුව වෙන විදිහකට තිබු C drive එකේ program files වල Affinity කියන folder එකට දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ වෙනත් partition එකකට දෙන්නත් පුළුවන්. දැන් install කියලා බලමු. ඉතින් yes දෙන්න. බලමු කොච්චර වෙයිද කියලා download වෙන්න. 2000 years later. ඉතින් setup completed කියලා හිතුවට වැඩිය ලොකු වෙලාවක් නම් ගියේ නෑ download වෙන්න. මම ගොඩක් ඉතින් දැන් Premiere software එක වෙනුවට මේ Affinity කියන software එක හඳුන්වලා දෙන්නේ. මම ඉතින් Premiere එකත් එක්ක compare කරලා බලන්න Premiere software එක Photoshop software එක download වෙන්න ගියපු time එකට වැඩිය ගොඩක් අඩු time එකක් තමයි ඒක download වෙන්න ගියේ. ඉතින් දැන් desktop එකට ඇවිල්ලා තියෙනවා. අපි software එක open කරලා බලමු මොන වගේ වෙයිද කියලා. මුලින්ම ඉතින් Adobe Photoshop software එක වගේම Affinity කියලා පෙන්නනවා.
මේක මම 3.0.1.3808 version එක. මෙතනදී මුලින්ම login into sign up එක දෙන්න ඕනේ account එකට. බලමු. මොකක්ද වෙන්නේ? අර වගේම Chrome browser එකට ආයෙත් load වෙන මම හිතන විදිහට මෙතනින් අපේ account එක දෙන්න ඕනේ. Google account එක තමයි දෙන්න ඕනේ බොහෝ දුරට. ඔයගලන්ට අනිත් option වලින් ගිහිල්ලා දෙනවා නම් දෙන්නත් පුළුවන්. මම Google එක දෙන්නේ. load වෙනවානේ පොඩි ඉලක්කයක්. හරි. app එක open වුණා. screen දාගෙන බලමු. පොඩි වීඩියෝ ක්ලිප් එකක් වගේ යනවා app එක ගැන වෙන්න ඕනේ. එතනින් confirm දෙන්න තියෙන්නේ. start video. හරි. ඉතින් app එක open වුණ ගමන් මේ විදිහට තමයි තියෙන්නේ. අපි අලුත් ක්‍රියේට් කරලා බලමු අලුත් ඩොකියුමන්ට් එකක් කොයි වගේද වෙන්නේ කියලා app එක. මමත් මේ පළවෙනි පාට තමයි මේ app එක කියන්නේ Affinity software එක use කරන්නේ. මමත් දන්නේ මේක ගැන වැඩිය. මෙතන පෙන්වන Canva AI එක පෙන්නනවා. ගොඩක් වටන AI tool එකක් තියෙන එක. ගොඩක් දුරට Adobe Photoshop software එකට සමාන විදියට තමයි තියෙන්නේ. ඉතින් මේක download path එකයි signing වෙන විදිය ඒ ටිකනේ අද කතා කරන්නේ. ඇත්තට මෙතනින් එහාට කතා මමත් මේ software ගැන වැඩිය දන්නේ නැහැ. අලුත් software එකක් මමත් use කරලා නැහැ. එතකොට අපි දැනට අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මම ඊළඟට ගේන්න බලනවා software එකේ තියෙන features ඊට අමතරව මේ ගැන තවත් ඕන දේවල් තියෙනවනේ. ඒ වගේ දේවල් ඉදිරියට ගේන්න බලන්න මමත් ඉගෙන ගන්න බලාගෙන. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න bell icon එක click කරන්න. අනිවාර්යෙන් videos upload කරනවා. video එක upload වුණ ගමන් ඕගොල්ලන්ට notification එක එනවා. එතකොට bell icon එක click කරලා තියාගන්න. video එක හොඳයි නම් like button එක click කරන්න. හොඳ නැත්නම් unlike කරගෙන යන්න. comment එකක් දාන්න මොනවද තියෙන අඩුපාඩු කියලා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු හැමෝටම බොහොම ස්තුතියි. everything with Ayya YouTube channel එකත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙලා ඉන්න කියලා මම ඔයගලන් ඉල්ලනවා. ඉදිරියේදී මීට වැඩිය වෙනස්ම වීඩියෝස් ගොඩ දේවල් වෙන්න තියෙනවා. එහෙනම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.